සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. ඉතින් අද මම ඔයාලත් එක්ක හදන්න යන්නේ දකුණේ රහට මාළු ඇඹුල් තියල් එකක්. ඉතින් මේ වගේ ඇඹුල් තියල් එකක් හදාගත්තම රසට බත් කටක් එහෙම කන්න පුළුවන්. අමුද්‍රව්‍ය දෙකකින් මෙච්චර රසට මාළු ඇඹුල් තියල් එකක් හදාගන්නේ කොහොමද කියලා අද අපි බලමු. ඇඹුල් තියල් වලට විශේෂයෙන්ම ගන්නේ බලමාළු සහ කෙලවල්ලු මාළු. ඒත් අද මම පාවිච්චි කරන්නේ ලින්න මාළු. ඉතින් අපි බලමු කොහොමද මේ රසට මාළු ඇඹුල් තියල් එක හදාගන්නේ කියලා. ඉතින් මේ විදිහට මාළු ටික කෑලි කපලා හොඳට සෝදලා අරගන්න. මම කියවනේ ප්‍රධාන අමුද්‍රව්‍ය දෙකයි ගොරකා ඒ වගේම ගම්මිරිස්. මම මෙතනදී අරගෙන තියෙන ගම්මිරිස් කුඩු ඔයාලට අවශ්‍ය නම් ඒට පාවිච්චි කරන්නත් පුළුවන්. මම ගම්මිරිසුයි ගොරකයි මේ විදිහට බ්ලෙන්ඩර් කප් එකකට දාගන්නවා. ඊට අමතරව ඉඟුරු කෑල්ලකුත් මම මේ වෙලාවේදී එකතු කරගන්නවා රසය සහ සුවඳ වැඩි කරගන්න. කරාඹු නැටි දෙකක් පාවිච්චි කරනවා. ඒ වගේම කුරුඳු කැබැල්ලක්. ඉතින් මේ වෙලාවේ මම ගත්තේ කුඩා මාළු ප්‍රමාණයක් නිසා මට මේ අමුද්‍රව්‍ය ටික ඇති. ඔයාලා ගන්න මාළු ප්‍රමාණය අනුව මේ අමුද්‍රව්‍ය වෙනස් කරගන්න. මැටි ඇටි ටිකක් අරගෙන මේ වගේ රම්පේ කොළ ටිකක් තියාගන්න ඕන මුලින්ම. මේ තියෙන්නේ මම බ්ලෙන්ඩර් කරලා හදාගත්ත මිශ්‍රණය. දැන් මේ විදිහට මාළු කෑලි එකින් එක අරගෙන මේ මිශ්‍රණය හොඳට දවට ගන්න ඕන. මේ විදියට අපි ගත්ත මාළු ටික ඔක්කොම මේ මිශ්‍රණය දවටලා හට්ටියේ පිළිවෙලකට අතුර ගන්න ඕන. ඇඹුල් තියල් එකක් හදනකොට මිරිස් කුඩු ඒ වගේම සුදු ලුණු පාවිච්චි කරන්නේ නැහැ. මේ දෙකෙන් රස වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් අපි පේස්ට් එකේ ඉතුරු ටිකත් මේ විදියට උඩින් දා ගන්නවා. ඉතින් හරිම පහසුවට ඉක්මනින් හදා ගන්න පුළුවන් මේ මාළු ඇඹුල් තියල් එක බත් කන්න, පාන් කන්න, රොටි කන්න ගන්න පුළුවන්. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට කියන්න ඕන තව රහසක් තියෙනවා. ඇඹුල් තියල් එකක් හදනකොට වතුර නම් එකතු කරගන්නේ නැහැ. අඩුම ගින්දරේ පියන හොඳට වහලා උයා ගන්න තමයි තියෙන්නේ. අඩි 5කින් විතර අපි පියන ඇරලා බැලුවම පේනව නේද? මාළු වල තියෙන වතුර වලින්ම මේ මාළු ටික හොඳට තැම්බිලා. ලස්සන පාටකුත් තියෙනවා, හරිම සුවඳකුත් තියෙනවා. මාළු ටික හැන්දකින් කවලම් කරන්න එපා. එතකොට මාළු කෑලි කැඩෙන්න පුළුවන්. හැඳි මිටක් අරගෙන පරිස්සමට මාළු කෑල්ල අනිත් පැත්ත හරවලා උයා ගන්න. ලින්න මාළු නම් තැම්බෙන්න ගොඩාක් වෙලා යන්නේ නැහැ. ඉක්මනට තැම්බෙනවා. මොකද මාළු කෑල්ලේ පුළුන් වගේ හරිම රසයි. ඉතින් මම විනාඩි 10ක් 15ක් මේ විදියට අඩුම ගින්දරේ උයා ගන්නවා. ඉතින් දැන් බලන්නකෝ පාට. දැන් මේ වෙලාවේ හරිම සුවඳයි. ඒ වගේම බඩගින්නකුත් එනවා. අද අපි බලමු මොනවද මේ මාළු එක කන්න තියෙන්නේ කියලා. ඔයා උදේම වැඩට යන කෙනෙක් නම් ඉතින් බත් පාර්සලයකට මේ වගේ මාළු එකක් තියනවා කියන්නේ බත් ටික ඔක්කොම කන්න පුළුවන්. ඒ වගේම මේක හදලා ෆ්‍රිජ් එකේ දාගන්න ගොඩක් දවසක් තියාගන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔහොම තමයි මම කන්න ආසම විදිය. ඉතින් බලන්නකෝ ගොරකයි ගම්මිරිසුයි විතරක් දාලා හදපු මාළු එකේ රස පාට. ඉතින් මගේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලට මම හැමදාමත් ආදරෙයි. ඉතින් කිසිම බයක් නැතුව රසට කෑම හදන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් දකුණු පළාතේ තවත් රස කෑම රෙසිපි එකක් අරගෙන මම ඔයාලව අපම හම්බ වෙන්න එනවා. එතකන් සතුටින් පරිස්සමින් කියලා ප්‍රාර්ථනා කරනවා.